ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් සුබ උදෑසනක් කියලා අපේ නාලිකාවට පිළිගන්නවා. ඉතින් අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. ඔයාලගේ ජීවිතය තවත් එක පියවරක් ඉහළට ඉදිරියට අරගෙන යන්න. ඉතින් අද මම කියනවා ඔයා මේ වීඩියෝ එක දැකලා තියෙන්නේ පර්ෆෙක්ට්ම වෙලාවේදී. මේ තමයි හරිම වෙලාව ඔයාට මේ වීඩියෝ එක ලැබෙන්න. මේ වීඩියෝ එක ගැන කියනවා නම් මේක ටයිම්ලස් වීඩියෝ එකක්. කියන්නේ මේ වීඩියෝ එක ඕනෑම කාලයකදී ඔයා අතටපත් වෙන්න පුළුවන්. සමහර විට තව අවුරුද්දක් ඉදිරියට ගිහිල්ලා යම් දවසක ඔයා අතට මේ වීඩියෝ එකපත් වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මේ මැසේජ් එක මේ පණිවිඩය විශ්වයෙන් ඔයා වෙනුවෙන් එවලා තියෙන්නේ හරිම වෙලාවට ඒක ඔයාට ලැබේ. මේ ඩිවයින් ටයිම් කියන එක එහෙම නැත්නම් දිව්‍යමය කාලය මේ විශ්වයත් එක්ක සම්බන්ධයි. ඔයා අදාළ ෆ්‍රීකවන්සි එකට එන කාලය තමයි ඒ අනුව තමයි ඔයාට මේ පණිවිඩය ලැබෙන්නේ. ඔයාට පොඩි දෙයක් මතක් කරලා දෙන්න අවශ්‍යයි. ඒ තමයි ඔයා මේ යුනිවර්ස් එකේ ආශිර්වාදය ලැබුණ කෙනෙක්. මේ යුනිවර්ස් එකෙන් ඔයාව ගයිඩ් කරනවා. ඔයාව මෙහෙයවනවා හරි මාර්ගයේ ඔයාව අරගෙන යන්න යුනිවර්ස් එක ඔයා පිටුපසින් ඉන්නවා. ඒ නිසා ඔයා ප්‍රොටෙක්ටඩ් ආරක්ෂිතයි. සහ ඔයා තනි නැහැ. සමහර විට ඔයා මොකක් හරි දුෂ්කර කාලයක් ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයත් එක්ක මේ යුනිවර්ස් එක ඉන්නවා. ඒ වගේම ඔයාට සමහර විට වැඩි යාළුවෝ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ප්‍රෙෂස් එනර්ජි එක, ඒ ශක්තිය අනර්ගයි කියලා ඔයා හොඳටම අඳුරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔයා highly conscious and self-aware. අවදියෙන් ඉන්න කෙනෙක් කියලා කියන්න පුළුවන්. තොයන් දැනුවත්කමක් ඔයාට තියෙනවා. ඔයා තුලින්ම දැනුවත්කමක් ඇති කරගන්න පුළුවන්. මොකක්ද මේ වගේ වටපිටාව වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියන දේවල් සම්බන්ධයෙන් ඔයාට ඒ විශ්වීය දැනුම ඔයා සතුව තියෙනවා. ඉතින් මට මේ වෙලාවේ ලොකු කනෙක්ෂන් එකක් දැනෙනවා, තේරෙනවා මේ විශ්වයත් එක්ක. දිව්‍යමය ශක්තියකින් මට ඒක දැනෙනවා. ඉතින් මේ මැසේජ් එක channel කරන වෙලාවේ මේ පණිවිඩය මම විශ්වයෙන් ලබා ගන්න වෙලාවේ මෙඩිටේෂන් එකක් කරන අතරතුරදී ඊයේ දවසේදී මට ඒක ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හරහා මට මේ විශ්වයෙන් රිමයින්ඩර් එකක් දැනුම් දීමක් ලැබුණා. මේ බ්ලෙසින් එක ඔයාට කියලා. හරිම වෙලාව ඔයාට ලැබුණාට පස්සේ මේ වීඩියෝ එක මම දන්නවා ඔයාගේ අතටපත් වෙනවා කියන එක. ඒ වගේම මේ මොහොතේදී මම මේ රෙකෝඩ් කරන වෙලාවෙදිත් සමහර විට මගේ හිතෙන් මට ජනිත වෙන සිතුවිලි කියවෙන සමහර දේවල් මේ වෙලාවේ මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා මට ඔයාට කියන්න ඕන දේවල්ම කියවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පණිවිඩය හරහා affirm වෙනවා ඔයා කොයිතරම් වාසනාවන්ත කෙනෙක්ද, බ්ලෙසින් එක ලැබුණ කෙනෙක්ද කියලා හරියටම පැහැදිලි වෙනවා. ඒ වගේම කියන්න ඕන විශේෂ දෙයක් තමයි ඔයා ට්‍රාන්ස්ෆෝමේටිව් ස්ටේජ් එකකට ඇතුල් වෙන්න නියමිතයි කියලා කියන්න ඕනේ. ඒ පරිවර්තන අවධිය සිදු වෙන්නේ තව දින 7ක් වගේ කාලයක් ඇතුළතදී. ඔයාට ඒ වාසනාව තියෙනවා ඒකට ඇතුල් වෙන්න. එයා මේක මොන කාලයක බැලුවත් එදා ඉඳන් දවස් 7කට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමේටිව් අවධියට ඔයා ඇතුල් වෙනවා. ඒකට හේතුව තමයි ඔයා ඇති තරමක් ඉනර් වර්ක් මේ වෙනකොට කරලා තියෙනවා. ඇතුළාන්තයේ කර්තව්‍යයන් ඔයා කරලා තියෙනවා. වගේ මනස රීප්‍රෝග්‍රෑම් කරන්න, නැවත සකසන්න උත්සාහ අරගෙන තියෙනවා. වගේ ඇතුළාන්තයේ තියෙන ඍණාත්මක පටු සිතුවිලි, limiting beliefs ඔයා ඉවත් කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඒ වගේම ඍණාත්මක මිනිස්සු, වගේ ජීවිතේ ඉන්න නරක මිනිස්සු, ඒ වගේම නරක පුරුදු ඔයා ඉවත් කරන්න උත්සාහ අරගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ඔයත් එක්ක තව දුරටත් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්. ඔයා දැන් ඉන්නේ වර්ධනය වන අවධියක. පහුගිය කාලයේ තිබුණු තනිකම හරහා ඔයා ඉගෙන ගත්තු දෙයක් තියෙනවා. ඊටමත් වැලියුබල් ලෙසන් එකක්. අන්න ඒ නිසා වගේ මයින්ඩ්සෙට් එක දැන් shift වෙන්න යන්නේ. ඒක higher potential එකට ඇතුල් වෙන්න පටන් ගන්න යන්නේ. ඒ හරහා ඔයාට higher possibilities, විශාල අවස්ථාවන් මේ විශ්වයෙන් ළඟා කර දෙන්න නියමිතයි. නිසා stay open to the possibilities that can unfold. ඔයා ඉදිරියේ දිග හැරෙන්න එන මේ අවස්ථාවන් වලට විවෘත වෙන්න කියලා මේ විශ්වයෙන් ඔයාට කියනවා. ඉතින් දැන් තමයි වෙලාව ඔයාට ඔයාගේ හිත ඇතුලේ තියෙන ඍණාත්මක සිතුවිලි සහ සමහර බිය සිතුවිලි ඉවත් කරලා ඔයාගේ ඇතුළාන්තය ඔයාව විශ්වාස කරන්න වෙලාව දැන්. ඔයාගේ ජීවිතය දැන් ලස්සනට ගලාගෙන යන්න පටන් ගන්නවා. අමුතුම මිරකල් එකක්, ප්‍රාතිහාරයක් ඔයාගේ ජීවිතයට ඇතුල් වෙන්න නියමිතයි. ඉතින් ඒක සති කිහිපයකින් එනවා කියලා කියන්න පුළුවන්.
ඒක ඔයාට දැනෙයි වගේ රියලිටි එකේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් සිදු වෙනවාමයි. ඉතින් මගේ ඇඟ පුරාම මේ වෙනකොට ගූස් බම්ස් හිරිකඩු පිපිලා තියෙන්නේ මේ මැසේජ් එක මම ඔයාට ලබා දෙන වෙලාවේ. ඒ කියන්නේ මාරම බලයක් මේ මැසේජ් එකේ තියෙනවා. අද වීඩියෝ එක මම හිතන්නේ ගොඩක්ම විශේෂ වීඩියෝ එකක් වෙයි කියලා. ඊළඟ ස්ටෙප්ස් ටික ඔයා ගන්න ඉන්න ඊළඟ ස්ටෙප්ස් ටික හිතා ගන්න බැරි විදිහට දිව්‍යමය ගයිඩන්ස් එකක් තියෙන, සම්බන්ධයක් තියෙන, මඟ පෙන්වීමක් තියෙන බවක් පෙන්වනවා. ඉතින් මේ මොහොත ඉතාමත් සතුටෙන් ස්තුතිවන්ත වෙලා ග්‍රේට්ෆුල් වෙලා ඇලඳ ගන්න කියලා මට කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා පිළිබඳව ඔයාට ආඩම්බර වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා මේ වෙනකොටත් විශාල කාර්යයන් ටිකක් කරලා තියෙනවා. ඒක ඔයා හොඳටම දන්නවා. මට හිතා ගන්නත් අමාරුයි ඔයා කොහොමද මේ ගමන මේ විදිහට ආවේ කියලා. හැබැයි මේ වෙනකන් ඔයා ඒ ගමන ආපු එකෙන් අනිවාර්යෙන්ම ඊටමත් ලස්සන අනාගතයක් ඔයාට ආකර්ෂණය වෙනවා. මේ විශ්වෙන් ආකර්ෂණය කරලා දෙනවා ඒක ඔයාට. ඉතින් ඒ මාර්ගයේ දැන් ඔන්න තව සති කීපයකින් ඔයා ඒ ට්‍රාන්ස්ෆෝමේටිව් ස්ටේජ් එකට ඇතුළු වෙනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, don't validate your journey. ඔබේ ගමන අව탁සේරු කරන්නවත් ඒක වළංගුද නැද්ද, මේ ගමන යන මාර්ගේ හරිද කියලා සැක සහිත සිතුවිලි ඇති කරන්න යන්න එපා. මේක තමයි ඔයාගේ හරිම මාර්ගය. ඒක ඔයත් වගේ ඇතුළාන්තයෙන් අහලා බැලුවොත් ඔයා දන්නවා දැන් ඔයා ඉන්නේ මේ හරි පාරේ කියන එක. ඒ නිසා keep focusing. වගේ අවධානය දිගටම තියාගෙන ඉන්න. මේ ආදරය, සමගිය, විශ්වාසය, මේ ඔයා යන පාත් එක, මේ සම්බන්ධයෙන් අවධානය දිගටම තියාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න මේ ජර්නි එක ඔයා විශේෂයෙන්ම වගේ fears, බය සිතුවිලි, ඒ වගේම limiting beliefs, පටු සිතුවිලි නැති කරගෙන වගේ විශ්වාසයෙන් හරහා වගේ සිහිනයන් යථාර්ථයක් කරගන්න ගමනක ඔයා ඉන්නේ. ඉතින් නොබෝ දිනකින් වගේ අලුත් version එක එළියට එනවා. වගේ හද පතුලෙන්ම එන gratefulness, gratitude එක, කෘතවේදීත්වය ඔයාව මැනිෆෙස්ට් කරන්න වගේ ජීවිතේ ඉහළම තැන මැනිෆෙස්ට් කරන්න දැන් පටන් ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට මොකක් සම්බන්ධයෙන්ද සමහර විට අතීතයේ සිදුවෙන දෙයක් වෙන්න පුළුවන්, ඔයාට ලැබුණ දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකක් සම්බන්ධයෙන්ද ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒකට අනිවාර්යෙන්ම ඒ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාට ලැබුණ දෙයක් වෙන්න පුළුවන්. ඒකට ස්තුතිවන්ත වෙන්න මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට යන්න කලින්. මම මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක හරහා ඔයාට විශාල දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා ඔයා මොකක් හෝ දෙයකට, ඔයාට දැනට තියෙන මොකක් හෝ දෙයකට ස්තුතිවන්ත විය යුතුමයි. ඒක අඳුන ගන්න. ඉතින් ඔයාට ස්තුතිවන්ත වෙනවා නම් ස්තුතිවන්ත වෙන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ එකක් තෝරගන්න. මොකකටද ඔයාට විශේෂයෙන්ම වැඩිපුරම ස්තුතිවන්ත වෙන්න පුළුවන් කියලා. ඒ මොකක්ද? ඔයාට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේ කියන එක අඳුන ගන්න. ඒකට මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම ක්ලියර් කරගන්න. ඔයාට මොකක්ද ඇත්තටම අවශ්‍ය කියන දේවල් ක්ලියර් කරගන්න. මොකද ඒක තමයි ඔයාට ඉදිරියේදී ලැබෙන්න යන්නේ. ඒ නිසා වගේ මනසට ඉඩ දෙන්න, අවශ්‍ය දේවල් ටික හරියටම තේරුම් ගන්න, ફોකස් කරගන්න. ඒ නිසා ඔයාම ලිස්ට් එකක් හදාගන්න. ඔයාට මොනවද අවශ්‍ය කියලා. ඒ ලිස්ට් එකේ වැදගත්ම කරුණු ටික නැවත වාරයක් දෙවෙනි ලිස්ට් එකට දාගන්න. ඒ දාගත්තු ලිස්ට් එකෙත් එක දෙයක් ඔයාට number 1 හැටියට අරගන්න පුළුවන්. ඒ දේ ඔයාට එළඹෙන කාලයේදී මැනිෆෙස්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි stay in the present moment. හැම වෙලාවෙම උත්සාහ ගන්න මේ ගතවන මේ මොහොතේ ඔයා ඉන්න. ඔයාගේ සිතට මනෝපාරවල් ගහන්න, අතීතයට යන්න ඉඩ දෙන්න එපා. කොයි වෙලාවකවත් ඒ අතීතයට වගේ සිත යන්න බෑ. හැම වෙලාවකම ඔයා ඉන්න ඕනේ මේ මොහොතේ විතරයි. වගේම ඔයා දැනගන්න ඕනේ ඔයාට ඊළඟට එළඹෙන ඔපචුනිටි එක මොකක්ද? අවස්ථාව මොකක්ද? මොකක් වෙයිද? ඒ දේවල් මේ මොහොතේ මෙනෙහි කරන්න. ඉතින් මට නම් පේනවා ඔයාට අවස්ථාවන් ගොඩක් එන්න තියෙනවා කියන එක මට පේනවා. මේ මැජික් එක වෙන්න ඔන්න මෙන්න තමයි දැන් ඔයා ඉන්නේ. ඉතින් ගෙවන මාස කීපේ වගේ ජීවිතේ ඉන්ෆර්මේෂන් ගණනාවක් වෙලා තියෙනවා. පොඩි පොඩි දේවල් වෙනස්කම් වෙලා තියෙනවා. වගේ අතීතයේ සිදුවුණු කිසිම දෙයක් මේ ඉදිරිය සඳහා බලපාන්නේ නැහැ. ඉතින් ඒ හරහා ඔයා ශක්තිමත් තුන එක විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිම දෙයකට දැන් ඔයාව නවත්තන්න බෑ. ඉතින් දැන් මේ තියෙන තත්වය තවත් හොඳ වෙනවා මිසක් එතනින් එහාට කිසි දෙයක් සිදුවන්නේ නැහැ. අන්න ඒ නිසා limiting thoughts, සීමිත සිතුවිලි, පටු අදහස් ඔයා ළඟ තියෙනවා නම් දැන්මම ඒවා බැහැර කරන්න, අනිවාර්යෙන්ම ඒක කරන්න. මොනවා හරි මැනිෆෙස්ටේෂන් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඔයා කරලා ඒක වැඩ කරේ නැත්නම් දැන් ඒ සිතුවිල්ල වැඩ කරේ නැහැ කියන සිතුවිල්ල ඔයාගේ සිතෙන් අයින් කරලා දාන්න.
අලුත් දෙයක් දැන් වගේ ජීවිතයට ඇතුල් වෙන්න නියමිතයි. ඒ ඇතුල් වෙන්න තියෙන දේ බාර ගන්න ඔයා සූදානම් වෙන්න. හැමදාම උදෑසන අවදි වෙනකොට ඔයාටම කියන්න මම මේ මගේ ජීවිතයේ සිදුවෙන්න යන ප්‍රාතිහාරයට විවෘතයි. මේ මැජික් එක මට සිදු වෙනවා කියලා ඔයාගේ වචන වලින්ම ඔයාට කියා ගන්න. එහෙම කියන එකෙන් ඔයා ඒ දේවල් ඔයාගේ ජීවිතේට තවත් ලං කරගන්නවා. ඔයාගේ අලුතෙන් වෙනස් වෙන්න යන රියැලිටි එක ඔයා ඉතාමත් ඉක්මනින් ආකර්ෂණය කරගන්නවා. ඉතින් මේ එළඹෙන සති කීපේ ඔයාගේ ජීවිතේ ගැඹුරින්ම shift එකක් වෙන්න පටන් ගන්නවා කියලා මට පේනවා. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය මැසේජ් එකක් නෙමෙයි අද දවසේ වාට ලැබෙන්නේ. විශ්වයෙන් නැවපු දිව්‍යමය ශක්තියක් තියෙන විශේෂ පණිවිඩයක් තමයි මේක. දැන් ඉඳන් ඔයා stay positive, stay focus, stay present. ධනාත්මකව සිටින්න, අවදියෙන් සිටින්න, මේ මොහොතේ සිටින්න. මේ හරහා ඔයාගේ ශක්තිය තවත් වැඩි වෙනවා. හිතාගන්න බැරි දෙයක් ඔයාට සිදු වෙනවා කියලා මට දැනෙනවා. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඔයාගේ ක්‍රියාවනොත් වැදගත් වෙනවා. ඔයාගේ highest goals ඔයාට මොනවද අවශ්‍යමයි කියලා ඔයාගේ හිතේ තියෙන්නේ. ඒ පැත්තට යම් පියවරයන් ටිකක් ඔයාට ගන්න සිදු වෙනවා. ඒ අදාළ ක්‍රියාවන් ඔයා සිදු කරන්න ඕනේ. හැබැයි ඒ ක්‍රියාවන් ඔයා ප්ලෑන් කරලා මහන්සි වෙලා කරන්න ඕන දේවල් නෙමෙයි. ඒ අදාළ වෙලාවල් වලට ඔයාට ඒ තීන්දුව తీරන ගන්න මේ විශ්වයෙන් මඟ පෙන්නයි. ඉතින් බය වෙන්න එපා. අලුතෙන් මොකක් හරි වෙනසක් වෙන්න තියෙනවා නම් ඒ දෙයට බය වෙන්න එපා. ඇත්තටම කියනවා නම් ඔයාගේ ජීවිතේ සැබෑම වෙනස වෙන්න පටන් ගන්නෙ ඔයා කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා වෙනස් දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒ නිසා තමයි මම නිතරම කියන්නේ ඔයාට නොසන්සුන් බවක් දැනෙනවා නම් මේ සියල්ලම සිදුවන්නේ අමුතු විදිහට කියලා ඔයාට දැනෙනවා නම් එක තැන නැවතිච්ච ස්වභාවයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඉදිරියේදී ඔයාට ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් විශාල වෙනසක් සිදු වෙනවා කියලා මම කියන්නේ අන්න ඒ නිසයි. ඉතින් ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඔයාට ආදරය අවශ්‍ය වෙන්න පුළුවන්, සාර්ථකත්වය වෙන්න පුළුවන්, ජීවිතේ පිරිපුන් බව, ජීවිතේ සෞභාග්‍ය, සතුට වෙන්න පුළුවන්. මේ මොන දෙයක් ඔයා ඉල්ලුවත් යම්කිසි නොදන්නා පාරක ඔයාට ඒ සඳහා යන්න වෙනවා. ඉතින් දැන් ඔයා මේ නොදන්නා පාරවල් හොයන්න මහන්සි ගන්න ඕනේ නෑ. ඒ පාරවල් මේ විශ්වයෙන්ම ඔයාට පෙන්නලා දෙයි. ඔයාට කරන්න තියෙන එක දෙයයි ඔයාට අවශ්‍ය දේ මොකක්ද කියන එක මේ විශ්වයට කියන එක විතරයි. ඉතින් මේ නොදන්නා පාරක යන්න වෙනවා කියන්නේ දැන් මේ ඉන්න විදිහට ගිහිල්ලා ඔයාට ඒ දේ ලබා ගන්න බෑ. මේ විශ්වයෙන් ඔයාව ඒ දේ ලබන්න සුදුස්සෙක් කරනවා. ඒ මාර්ගයේදී යම් වෙනස්කම් ටිකක් වෙන්න තියෙනවා. ඉතින් නුපුරුදු ගතියක් දැනෙන එක සාමාන්‍යයි. යම් පොඩි බිඳවැටීම් වෙන්න පුළුවන්. ඔයාට කාල වේලාව වැඩිපුර ලැබෙන්න පුළුවන්. ඔයාට නොගැලපෙන අය වගෙන් ඈත් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාට බිඳවැටීම් වගේ දැනුණට ඇත්තටම මේ දේවල් බිඳවැටීම් නෙමෙයි. ඒ ඔයාව ඔයාගේ සිහිනට යන්න පාර කැපීමක්ම විතරයි. ඒ නිසා ඔයා විශ්වාස කරන්න ඕනේ තව දෙයක් තමයි ඔයාගේ අතීතයේ යම් අමාරු කාලවල් තිබුණා වෙන්න පුළුවන්. ඒ ඔයා ලබාගත්ත පන්නරය ඔයාට උපකාරයක් වෙනවාම විතරයි. ඉදිරියට යන්න ඒ ඔයාට ලැබිලා තියෙන ශක්තිය ඔයාගේ ජීවිතේ ඉහළටම අරන් යන්න ඔයාට ඉදිරි කාලයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හොඳට මතක තියාගන්න ඔයා හැම වෙලේම ආකර්ෂණය කරන්නේ ඔයාට මොකක්ද ඕනේ කියන එක නෙමෙයි ඔයා කවුද කියන එකයි. අන්න ඒ නිසා ඔයා කොයි වෙලාවෙද මේ මොහොතේ ජීවත් වෙන්නේ හදවතින්ම ඔයාගේ අනාගතේ මොකක් හරි දෙයක් පිළිබඳව excited ඒ උද්‍යෝගය ඇති කරගන්නේ අන්න ඒ මොහොත තමයි ඔයාගේ මිරකල් එක ප්‍රාතිහාර්ය සිදුවෙන මොහොත. ඉතින් ඔයා අද මේ වෙලාවේ මෙතන මේ වීඩියෝ එකේ අහන ගමන් නම් ඉන්නේ ඔයා මේ විශ්වත් එක්ක අලයින් වෙලා ඉන්නේ. මේ ගතවන මේ පීරියඩ් එක ඉතාමත් වැදගත්. මේ කාලය ඔයාට ඉතාමත්ම වැදගත්. මොකද ඔයාගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙන්න නියමිත නිසා. ඉතින් සීමාවකින් තොරව ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය ආකර්ෂණය වෙනවා. ඔයා මේ වෙනකන් මේ වීඩියෝ එකේ රැඳිලා හිටියනම් ඔයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් අපේ නාලිකාවේ තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයාට දැනෙනවා නම් ඒක ඔයත් එක්ක resonate වෙනවා නම් පමණක් එක කරන්න. මොකද තව ඉදිරියට සමහර විට තව පණිවිඩ මේ විශ්වයෙන් ඔයාට ළඟා කරලා දෙන්න පුළුවන්. ඒ නිසා දවතරම දැනුණා නම් විතරක් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. එහෙනම් මේ යන ගමනට මම සුබ පතනවා. ඒ වගේම විශ්වයේ ආශිර්වාදය ඔයාට ලබා දෙනවා. මගේ ආශිර්වාදය ඔයාට ලබා දෙනවා. එහෙනම් බොහෝමත්ම ස්තුතියි මාත් සමග රැඳී සිටියාට.